ඔයාටම කියලා බිස්නස් එකක් හදාගන්න ඔයාට යන්නේ සතියයි. මේ තමයි ඔයා කරන්න ඕන දේවල් 7 මේ දවස් 7. පළවෙනි දවසේ ඔයා කරන්නේ ඔයා බිස්නස් එකේ මොකද්ද විකුණන්න යන්නේ කියන එක. ඒ කියන්නේ ඔයා මොන වගේ ප්‍රශ්නයක්ද මිනිස්සුන්ගේ විසඳන්න හදන්නේ. මොකද සන්ලයිට් කැටයක් තියෙන මිනිස්සෙක්ට සන්ලයිට් කැටයක් විකුණලා හරියන්නේ නැහැ. නැති මිනිස්සෙට තමයි ඔයා විකුණන්න ඕනේ. ඊට පස්සේ අපි මේත් එක්කම යනවා දෙවෙනි දවසට. මේ දෙවෙනි දවසේ තමයි ඔයාට තියෙන්නේ ඔයාගේ බිස්නස් එකේ නම ඊට පස්සේ ඔයාගේ ලෝගෝ එක, කලර්ස්, ස්ලෝගන්ස් වගේ දේවල් ඕන නම් ඒවත් ඔයා හදන්න ගන්නේ. ඉතින් මේවා පරිස්සමෙන් හදන්න ඕනේ මොකද ඔයාගේ බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් කරන දවසකට ඔයාට මේවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා කෙලින්ම තුන්වෙනි දවසට. මේ තුන්වෙනි දවසේ තමයි ඔයාට තියෙන ඔයාගේ බිස්නස් පාර්ට්නර්ස්ලා එහෙම නැත්නම් යාළුවන්ට එහෙම කතා කරලා ඉවරලා මේකට ඕන ඇල්මැති පාර්ශවයන් ටික හදාගන්න. ඉතින් මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා හොයාගන්න යනකොට ඔයා හොඳට බලන්න මේවා ගැන එක්ක දැනුමක් තියෙන කෙනෙක් හෝ නැත්නම් ඔයාට ෆයිනෑන්ෂියලි සපෝට් එකක් දෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් මොකක් හරි මාකටිං පැත්තෙන් හරි සපෝට් එකක් දෙන්න පුළුවන් කට්ටියත් එක්ක ජොයින් වෙන්න. නිකම් මේ යාළුවා වගේ යාළුවා නිසා දාගන්න එපා බිස්නස් එකට එහෙම වුණොත් ඔයාට කරදර වෙනවා. ඊට පස්සේ අපි මෙහෙම යනවා වැදගත්ම 4 වෙනි දවසට. ඒ තමයි වගේ බිස්නස් එකේ ලීගල් බොඩි එක හදන දවස. ඉතින් මෙතනෙත් තමා ඇග්‍රීමන්ට් එතකොට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් රිටර්න් පොලිසි එහෙම නැත්නම් හැම ලීගල් දෙයක්ම ඔයාගේ බිස්නස් එකට ඕන. ඉතින් මේකට උදව්වක් chat GPT එකෙන් ඔයාටම ගන්න පුළුවන් ඇත්තටම. ඉතින් මෙන්න මේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒ තියෙන බොඩි එක ඔයා හදා ගන්න ඕනේ ඔයාගේ බිස්නස් එකට. මේකට වගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට අවශ්‍ය දේවල් සබ්මිට් කරන්නත් ඔයා මේ දවසේම කරන්න ගන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා 5 වෙනි දවසට. මේ තමයි ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් මැටීරියල් හදන දවස. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ මේ වෙනකොට බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ නැහැ ඔයා ඇඩ්වර්ටයිස් කරන්න. මොකද ඔයා තාම බිස්නස් එක පටන් ගන්නවා විතරනේ. ඔයා දන්නෙත් නැහැ මේක සාර්ථක වෙයිද කියලා. ඉතින් ඇඩ්වර්ටයිසින් මැටීරියල්ස් හදනකොට හොඳට බලන්න ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එක, බ්‍රෑන්ඩ් කලර්ස් ඒ හැමදේම හරියට ඇකියුරේට්ලි රෙප්‍රසන්ට් වෙනවද කියලා. මොකද ඔයාගේ බ්‍රෑන්ඩ් කලර් එක රතු නම් ඔයා දම් පාටින් ඔයාගේ මුළු පෝස්ට් එකම හදලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් වීඩියෝ එක නම් වීඩියෝ එක හදලා හරියන්නේ නැහැ. ඔයාගේ රතු පාටට ගැලපෙන්න තමයි ඔයා මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් හදන්න ඕනේ. ඉතින් ඒක ලොකු කතාවක් කතා කරන්න ගියොත් අපි යනවා ඒ නිසා 6 වෙනි දවසට. 6 වෙනි දවසේ තමයි ඔයා මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් බූස්ට් කරනවා. එහෙම නැත්නම් පාරේ ලීෆ්ලට් වගේ බෙදනවා නම් ලීෆ්ලට් බෙදන්න පටන් ගන්න දවස. ඉතින් මේ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කරන දවස. ඉතින් මේකෙදි ඔයා කෙයාෆුල් වෙන්න ඕනේ ඔයා මොන වගේ තැන්වලද ඇඩ්වර්ටයිස් කරන්නේ සහ කොච්චර ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් මේ ඇඩ්වර්ටයිසින් වලට කරනවද කියන එක. මොකද ඔයා හොඳටම දන්නවනම් මේක සාර්ථක වෙනවා මේක මිනිස්සුන්ට අවශ්‍යම දෙයක් තමයි මේ මම විකුණන්නේ කියලා. ඔයා ඇත්තටම ඉන්වෙස්ට් කරන්න බය වෙන්න එපා. මොකද ඔයාට සාර්ථක වෙනවා කියලා දැනත් ඔයා ඉන්වෙස්ට් නොකර ඉන්නවා නම් මාකටිං වලට ඒක ඇත්තටම වැරදි දෙයක්. ඊට පස්සේ අපි යන අන්තිම දවසට 7 වෙනි දවසේ මෙදාට තමයි ඔයාට එන ලීඩ්ස් එහෙම නැත්නම් මිනිස්සු ආවන් පස්සේ ඒගොල්ලොත් එක ගනුදෙනු කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයා කරනකොට සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයා හරියට කස්ටමර්ස්ලාව බැලන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ Excel sheet එකක් වගේ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරලා එහෙම නැත්නම් මිනිස්සු එනවා නම් දවසකට ඒ මිනිස්සුන්ට හරියට දවස් කියලා තමයි ඔයා මේ ලීඩ් මැනේජ්මන්ට් එක කරන්න ගන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි බිස්නස් එකක් හදන්න පුළුවන් දවස් 7කින්. ඉතින් මේක කරන්න පුළුවන් බැරි නැහැ. කවුරු හරි කියනවා නම් ඒක වැරදි. ඉතින් එකම දේ තමයි ඔයාට උනන්දුව තියෙන්න ඕනේ. ඒකට මහන්සි වෙන්නත් ඕනේ සෑහෙන්න. ඉතින් මේ වැඩේ මං කරලා තියෙන නිසා තමයි මං ඔයාට මේ ඇඩ්වයිස් එක දුන්නේ. එතකොට මගේ නම කුමාර් ජයරාම්.